sounds like. හයි කොහොමද ඔයාලා හැමෝම channel එකට ආදරයෙන් පිළිගන්නවා. අපි අද උදේම දවස් පටන් ගත්තේ චූටි දෝනිත් එක්ක පන්සල් ගිහිල්ලා. පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමෙන්තු යන්දුං මෙත්තං මංගලං ච යෝචාමනා කෝසකුනස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමෙන්තු සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. චූටි දෝනිට පිරිත් නූල් ගැට ගහලා හාමුදුරුවෝ එක්ක ෆොටෝ එකකුත් ගත්තා. ඊට පස්සේ චූටි බබාව ඔන්න ඔය විදියට ඔතනින් තියලා අපිත් පිරිත් නූල් ගැට ගහගත්තා. ආමේ සබ්බ සූබුද්ධවලප්පතා පච්චේ. අපි පන්සලේ ටික වෙලාවක් ඉඳලා ඉක්මනින්ම එන්න පිටත් වුණා. ගෙදරට ඕන බඩු වගේක් ගන්න තිබුණ නිසා එන ගමන් සුපර් මාකට් එකට ගියා. මෙතනින් කාඩ් එකක් ගන්න නම් 100 කාසියක් දාන්න ඕනේ. ඔන්න මම 100 කාසියකුත් දාලා කාඩ් එකත් අරගත්තා. එහෙනම් ඉතින් ඔයාලත් එන්න මාත් එක්ක shopping යන්න. මුලින්ම ඉතින් එළවලු වලින් තමයි පටන් ගත්තේ. මම ආසම බතල ගත්තා. ඊට පස්සේ නෙළුම් මල ගත්තා. ඕම ඉතින් එළවලු ටිකත් අරගෙන ඇතුළට ගියා. බලන්නකො චූටි බබා නම් කරදර කරන්නේ නැතුව ඉන්නවා. ගොඩක් දවස් වලට මේ සුපර් මාකට් එකේ වෙන සුපර් මාකට් වලට වඩා බඩු වල මිල ගණන් අඩුයි. එළවලු හැම ටිකක් ලාභෙට තියෙනවා. ඒත් අද නම් එහෙම නැහැ. එළවලු හැම එකක්ම වගේ ටිකක් ගණන්. සීත කාලේ නිසා වෙන්න ඕනේ. සීත කාලේට ටිකක් කොහොමත් පළතුරු එළවලු වල මිල ගණන් වැඩි. කෙසෙල් නම් මෙතන ගොඩක් වෙලාවට ගණන් අඩුයි. මේ වගේ ලොකු කෙසෙල් අවරියක් ගොඩක් වෙලාවට තියෙන මේ සුපර් මාකට් එකේ තමයි. ඉතින් එතනින් කෙසෙලුත් අරගෙන ඊට පස්සේ ගියේ පළතුරු තව මොනවා හරි ගන්නම් කියලා හිතාගෙන. ඉන්නකෝ මම ඔයාලට දෙයක් පෙන්නන්න. ඔයාලා දැකලා තියෙනවද මේ දොඩම් එක? මේ දොඩම් එක පොත්තත් එක්කම කන්න පුළුවන්. හරිම රසයි. මම මුලින්ම කද්දි නම් පොත්තත් එක්ක කන්න තියෙන නිසා කන්න පුළුවන්ද දන්නේ නැහැ කියලා හිතුවා. ඒත් ඒක හරිම රසයි. පැංගිරි රසත් එක්ක එන ඇඹුල් රස ගොඩක් ෂෝක් එක. ඒකට මම හරි කැමතියි. ගමනේ මේ මාළු එක රස නැහැ එච්චරනේ. වඩා ගන්න. ඒ මොකද? අමාරුයිද ඉන්න? අමාරුයි ඉන්න? දැන් කමන්නේ. දැන් ගලවන්න එක තියන්න. මෙතේ ඉන්නවද දෙලන් බඩුව?
රසයේ කනවා. කෙල්ලන් කියනවා. කෙල්ල. චූටි පැංචි තනන්න පටන් ගත්ත නිසා ඉක්මනටම බඩු ටික අරගෙන දැන් බඩු ටික බිල් කරගන්නයි හදන්නේ. මෙතනින් බඩු ටික බිල් කරගෙන කෑෂ් පේ කරන්න නම් තියෙන්නේ සෙල්ෆ් සර්විස් වලින්. මේ සුපර් මාකට් එක කොයිතරම් ලොකු වුණත් පේමන්ට් කරන්න කාඩ් කිසිම දෙයක් බෑ. කෑෂ් වලින් විතරයි පේමන්ට් කරන්න පුළුවන්. යමුනේ. යා. බබාගේ බඩු ටිකක් අරගෙන ඒවල ටිකම අරගෙන ඉවරයි. දැන් බබාගේ බඩු ටිකක් අරගෙන කේක් එක හදන්න තව බඩු වර්ගයක් ගන්න ඕනේ. ඒ ටිකත් අරගෙන ගෙදර යන්න නේ. ආයන්නේ මොකද? පොඩ්ඩක් ඉන්න. කාට් එක මං ගන්න. බබාට බඩගිනි වෙලා ඉන්නේ නේ. චුදිනොන්න. දැන් නම් බබාට හොඳටම බඩගිනි වෙලා. ඒක නිසා බබාට කිරි දෙන්න ෆීඩින් රූම් එකට ගියා. මේක නම් ගොඩක් වටිනවා. ෆීඩින් රූම් එකක් තියෙන එක. මොකද එළියට ගියාම නිදහසේ බබාට කිරි දෙන්න පුළුවන්. ඉතින් චූටි පැංචිවත් අරගෙන ගිහිල්ලා චූටි පැංචිට කිරි දීලා එයාව නිදි කෙරෙව්වා. බලන්නකෝ ෆීඩින් රූම් එක ඇතුලේ මෙන්න මේ වගේ චූටි ඉඩක් තමයි තියෙන්නේ. ඒකේ අවශ්‍ය හැමදේම වගේ තියෙනවා. හරිම පහසුයි. ඔන්න ඔය වගේ මේ සිටි එකේ තියෙන එක එක උත්සව ගැන ඉවෙන්ට්ස් ගැන විස්තර අලවලා තියෙනවා. ඉතින් බබාට කිරි දෙන වෙලාවේ දේවල් බලන්නත් පුළුවන්. ඔන්න බබා දැන් කිරි බීලා දොයිය ගත්තා. බලන්නකෝ ෆීඩින් රූම් එක ඇතුලේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. බබාගේ ඩයිපර් චේන්ජ් කරගන්න, ඒ දේවල් ටික කරගන්න පුළුවන්. හරිම පහසුයි. බබා දොයියෙන් නිදාගත්තු නිසා චූටි බබාවත් අරගෙන එතනම තියෙන චූටි බබාලාගේ ඇඳුම් තියෙන තව චූටි බබාලාගේ බඩු හැමදේම තියෙන ෂොප් එකක් තියෙනවා. ඒකට ගියා. චූටි බබාලාගේ ඇඳුම් ගොඩක් ඩිස්කවුන්ට් දාලා තිබුණා. හරිම ලස්සනයි. ඉතින් අපි එතනත් චුට්ටක් බලලා
ටී-ෂර්ට් වගේක් අරගත්තා. තව බබාගේ ඩයිපර් ඉවර වෙලා තිබුණා ඒවා. තව පොඩි බඩු වගේක් එතනින් අරගෙන ඉක්මනින්ම අනිත් බඩු ටිකත් ගන්න ගියා. මෙතනට ආවහම නම් ඉක්මනට යන්න හිතෙන්නෙම නැහැ. හැම එකක්ම ගන්න තමයි හිතෙන්නේ. එක එක ඒවා ඇඳුවාම චූටි පවාට කොයි වගේ තියේද කිය හිත මෙතන බඩු ගන්න ගියාම සෑහෙන වෙලාවක් යනවා මට. ඊට පස්සේ ඉතින් දයිෂයකටත් ආවා. shopping ආවොත් ඉන්නම් දයිෂයකට නෑවිත් ඉන්නෙම නැහැ. මොනවා හරිම ගන්න එනවා. දයිෂකේ ඒ තරම් චූටි ලස්සන දේවල් තියෙනවා. ගොඩක් ගණනුත් නැති නිසා අනිවාර්යයෙන්ම දයිෂයකටත් එනවා. මෙතනින් බඩු ටිකක් අරගෙන අපි ගෙදර ගියා. බඩු ටික බලමු එහෙනම් අපි. නේද? ඔව්. ඔව් නේද? ඔව් බලමු. මොනවාද? මුලින්ම මේ බෑග් එකෙන් පටන් ගමු. ඒ ලෙවල් එක අරගෙන ආවා. කිරි එකක් ගෙනාවා. ඉතින් කියන්න තේරෙන ටික. ඒ ලෙවල් එක ගෙනාවා. වට්ටක්ක. මේ වට්ටක්ක කෑල්ල ග්‍රෑම් 300 ගානක් තියෙන්නේ. යෙන් 169. මේ දවස්වල වට්ටක්ක ගානක්. සීමන් පැකට් දෙකක් ගත්තා. ඒක නම් 120ක් ඕෆ් එකක් දාලා තිබුණා. නේ? ඒ නිසා එකෙන් දෙකක් ගත්තා. මොනවද? බණ්ඩක්ක. මේ විදිහට තමයි බණ්ඩක්ක තියෙන. කන්නාස උනාට එන පොඩ්ඩයි දෙන්නේ. කරල් කීයක් තියෙන්නේ? 1 2 3 4 කරල් 5යි. ඉතින් 3ක් ගත්තා. මිල්ක් කොකෝ පිටි එකක් ගත්තා. ඒකත් මෙතනින් තියමු. දොඩම් ගත්තා. අලි පේන ගත්තා. තක්කාලි. මේක තියෙනවා ඉවර කරලා broccoli, pickle, sausage, mixer. මේ පැකේජ් එක ලාභයි. හැමදාම අපි ගොඩක් වෙලාවට ගන්න මේක තමයි නේද? ඒකත් මෙතනින් තියෙනවා. එකක් ගත්තා. salt එකක් ගත්තා. cooking salt එකක්. මේක ප්ලාස්ටික් බොක්ස් එකක් තියෙන මෙතනින් කඩ කරලා මේකෙන් පාවිච්චි කරන්න ලේසියි. තමයි හදිස්සියම ගන්න මේක. mustard මොකක්ද මේ? condensed cream. milk cream එකක්. මිල්ක් මේඩ් වගේ එකක් milk maid වගේ එකක් නේ. මේකෙන් milk maid කිරි කහට. කිරි කහ දෙකක් හැදුවම රසයි. ඒක බොන්න ආසයි. බබාට දෙන්න. බෑග් එකේ තවම තියෙනවා. සීනි. බෑග් එක ඉවරයි. ඉස්සෙ එකක් තියෙනවා. ගොවි බෑග් අරගෙන ආවා. ගොවි කියන්නේ කුණු බෑග්. කුණු දාන බෑග් එක නිල් පාට. දාන්න ඕනේ එක එක ඒවට එක එක විදියට. ඔව් එක එක පාටින් දාන්න ඕනේ මේ. මේක කෑම වගේම දිරන කුණු. මොයරු ගොවි කියලා කියන්නේ අපේ ඉන්න සිටි එකේ මේ පාට එක. සමහර සිටි වලට අනුව පාට වෙනස් වෙනවා මේ. ප්ලාස්ටික් බෝටල් වලට කහ පාට, තැඹිලි පාට ඔය වගේ පාට තියෙනවා. මේ බෑග් වල නිසා මේ තරයි. චුඩි බබාට ගෙන්නනවා. බබාගේ මොනවාද මේ vegetable powder වගේ මේක නිදිති powder එකක්. මොනවද කියන්නේ? බබාට දෙන්න. මේක මොකද ස්ට්‍රෝබෙරි පියුරි එකක් වගේ. පළවෙනි වතාවට දෙන්නේ පොඩ්ඩක් දීලා බලන්න ඕනේ කියලා හිතුන නිසා අරගෙන ආවා. මාස 6 ඉඳලා දෙන්න පුළුවන් කියලා තියෙනවා. රොක්කගෙත්සු කරා දෙකිරු.
ඔක්කොම පිටි කියන්නේ මාස 6 ඉඳලා මේක පටන් ගන්න පුළුවන්. තව මේ ජූස් එක අවුදෝන් එකක් මේකක් දීලා බලන්න ඕනේ කියලා හිතලා අරගෙන ආවා. මේක නම් මාස 7 ඉඳලා ළමයින්ට පටන් දෙන්න පුළුවන් කියලා මෙහෙ තියෙනවා. අන්ත මේකත් මාස 5 ඉඳලා බබාලට දෙන්න පුළුවන් කියලා තිබුණා. රින්ගෝ එකක්. රින්ගෝ කියන්නේ ඇපල් ජූස් එකක්. වගේ ජූස් එකක් වගේ තමයි. 3ක් තියෙන පැක් එකක් තිබුණා. ඒකත් ගත්තා. දීලා බලන්න ඕනේ කියලා හිතලා. ආස වෙයි හැබැයි. පෙන් රස නිසා එයා ආස වෙයි. කියලා හිතනවා. තවනද ඩිෂ් වොෂ් එකක් ගත්තා. බාත්රූම් ක්ලීනර් එකක් ගත්තා. අනේක බබාගේ ඔළුවට දාන එක. මේ දවස්වල එයාට ඒක තියෙන නිසා මේ බබාගේ ඔළුවට මෙන්න මේ විදිහට දාන්න. මේ එතකොට එයා පෙරලෙනකොට ඔළුව හයියෙන් වදින්න නැති වෙන්න මේක ඔළුවට දාන්න. අපි වෙන එකක් අරගෙන ආවනේ. ඔව්. ඒක හරි ගියේ නේ. ඒක ලොකුයි බරයි නේ. ඒක බරයි බබාගේ පිටේ ගලක් බැඳලා වගේ එයා හෙලවෙන්නේවත් නැහැ. ඒකට අස්සත් නැහැ. දැන් මම පොඩ්ඩක් අමාරුවෙන් වගේ ඉන්නවා. මේකත් තව ටිකක් ලොකු වුණාම මේක පාවිච්චි කරන්න පුළුවන් නේ. හිට ගන්නකොට ඒක පුළුවන් නේ. වැටෙන්නේ නැති වෙන්න. මේක නම් බෙරි එකක් ගත්තා බබාට. තේරෙන බඩුත් තියෙනවා. බබාට චුරි බෝලයක්. මෙයා ඔයාලා චුරි බෝලයක් ගත්තා. බබාගේ බෙල්ලට දාන බීප් එකක්. රබර් සිලිකන් වගේ ඒවා දෙකක් තියෙනවා. මේක රෙදි වගේ එකක් නිසා මේකත් හොඳ දෙයක් කියලා හිතලා අරගත්තා. තව මේකත් බීප් තමයි බෙල්ලට දාන ඒවා. මේක මේ ඩිස්පෝසබල් ඒවා එළියට ගිහිල්ලා එළියේදී පොඩ්ඩක් පාවිච්චි කරන්න ඕන වුණොත් කියලා ගත්තා. පොඩි ගාණක් නිසා මේකත් ගත්තා. ඒකේ කීයක් තියෙනවද? ගොඩක් 7ක් තියෙනවා. ෆයිල් එකක් ගත්තා බබාගේ ડોකියුමන්ට්ස් ගන්න. මේකත් ගත්තා මම ඔය හිටියේ. තිබෙන්නේ නැහනේ. මේකත් අර ඩයිෂෝකේ තිබුණ නිසා මේක දැකලා අරගත්තා. කේක් මොකද්ද? කේක් ටර්නින් ටේබල් එකක්. මට තිබුණේ නැහැ. මම ඔය ටේබල් එකේ තියාගෙන තමයි හැදුවේ. බබාට කෑම දෙන්න තව එයා හැමදාම අර දෙන ඒ වගේ දෙන්න එයාගේ දැන් තියෙන ඒවා දැන් එයා දැකලා ආස නැති වෙනවනේ. එයාට වෙනස් කරලා දෙන්න ඕනේ කියලා හිතලා මේක ගත්තා. මේකත් ගත්තා. මම තව දෙකක් ගත්තා. මේක ගත්තා. තව බෝලයක් තියෙනවා බබාට. තව බෝලයක් තියෙනවා. ඒකත් රබර් වගේ සමහර විට අල්ලන්නේ. අයගේ වැදුනත් රිදෙන්නේ නැහැ. වැඩි ඒවා ෆ්‍රිජ් එකට දාන්න කොහොමද? වැඩි ඒවා ෆ්‍රිජ් එකට දාන්නද? ඔව්. කමන්නේ මෙන්න තිබුණා දැන්. ෆ්‍රිජ් එකට දැම්මම වඩු වෙනවනේ. එළවලු ටික මම ෆ්‍රිජ් එකට දාන්න. බෝතල් ගත්තා. මිරිස්සුන පහ දාලා තියෙනවා. චුට්ටක් වෙනස් කරන්න ඕනේ කියලා හිතුණා. මේක දෙකලා ආයෙත් හිතලා මේකෙන් 3ක් ගත්තා. තව ස්කූප් එකක් ගත්තා. මේ මොකද්ද? මේ ඔයා ගත්තු ඒවනේ. කොහෙද යන්නේ මේ බර්ඩ් කෙනෙක් පොඩි. මොකද ඒක කඩලා බලන්න. අන්ට තියන්න. ඒක තියලා බලන්නද? කොතනද තියන්නේ ගත්තේ මේක? මෙතන තිබ්බා. පොඩි බෝල් එකක් ගත්තා. ඩෙසර්ට් ගන්න. ඩෙසර්ට් වලට මගේ ළඟ එක පාට ඒවා 4ක් තියෙනවා. ඒක විතරයි දෙන්නේ. මේකත් ගත්තා. මේක හොඳයි කියලා හිතුවා නිසා 4ක් ගත්තා. මේවා ඔක්කොම ගත්තේ ඩයිෂෝ එකේ. දිහන්දක් තව ස්පූන් දෙකත් දෙන්නට එක එක ගත්තා. ඒ විදිහට කඩේ ගියාම සමහර ලාවට දැක්කහම අරගෙන එනවනේ අපි. එකපාරට ගන්නතු මේක මොකද ඔයිල් මෙන්න ගන්න බ්‍රෂ් එක. මේ පොඩි වැඩකට මට මේ හුක් වගේක් ඕන වෙලා තිබුණා. ඒකත් ගත්තා. මේ මොකද්ද?
ඔය අර මේවා මම ගත්තුවා නෙවෙයි මෙයා ගත්තු ඒවා. මල් පෝච්චි වල මේ හිටවන්න මොකද? මේ බඩු තමයි අපි අරගෙන ආවේ. ලෝලු ෆ්‍රිජ් එකට දැම්මා. දැන් ඉතින් මේ ටික අස් කරන්න ඕන. මාළු වගේකුත් තිබිලා දැම්මා මම ඉස්සර වෙලා. මාළු ගෙනාවනේ. මාළු ගෙනාවා බබාට දෙන්න ඕනේ. සාමාන්‍ය වගේ ඒවා ටිකක් ගෙනාවා. ඒ ටික කලින් ගෙනාපු ගමන් දී පිටර එකට යනවා. ඔය ඉතින් අපිට දැනට ඕනි වගේ ඒවා තමයි ටිකක් ගෙනාවේ. තව ඉතින් අපි වෙනම කොහොමත් මාසෙ දෙපාරක් වගේ යනවානේ. දෙපාරක් තුන් පාරක්. එළවලු නම් ඉවරුනහම ගේනවා සැරින් සැරේ. ඔය ටික තමයි අපි අද අරගෙන ආවේ. අපි මෙතන වීඩියෝ එක ඉවර කරමු නේද? මම අර හුක් වගේක් ගෙනාවේ. ඒක මම මේක ගත්තා. මේක කිචන් එකේ මෙන්න එල්ලන්න ඕනේ කියලා හිතලා ඒකට තමයි මෙන්න මේක අරගෙන ආවේ. මේකෙන් එකක් අලවලා ඒක එල්ලන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි අපේ shopping vlog එක ඉවර වෙන්නේ. මේ වෙනකම් අපේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් තාමත් අපේ channel එකට අලුතින් එකතු වෙන යාළුවෙක් නම් අපේ channel එක subscribe කරලා පුළුවන් නම් comment එකකුත් දාන්න, like button එකත් ඔබන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලව බලන්න එනකම් ගිහින් එන්නම්. sayonara. Bye.